guys, this is a new assignment. உங்களை லீட் பண்ண போறது ஒரு புது லீடர். Five-star general, who you know comparable. One on the curse is incurable. Fly through the air like a phoenix, I'm pinnacle. Greatest of all time, greatest of mankind. I'm unpredictable. நேத்ரா டிவி, நேசத்தின் நெருக்கம். எடுத்தறியப்பட்ட ஷைத்தானின் தீங்கை விட்டும் அல்லாஹ்விடம் பாதுகாவல் தேடுகிறேன். أفمن شرح الله صدره للإسلام فهو على نور من ربه فويل للقاسية قلوبهم من ذكر الله أولئك في ضلال مبين. அல்லாஹ் எவருடைய இதயத்தை இஸ்லாத்திற்காக அதை ஏற்பதற்கு விசாலமாக்கி வைத்திருக்கின்றானோ அவரா, எவருடைய இதயம் அதை ஏற்பதிலிருந்து சுருங்கி இறுகிவிட்டதோ அவரை போன்று ஆவார். அவர் அதன் காரணமாக தன் இரட்சகனிடமிருந்துள்ள பிரகாசத்தின் மீது இருக்கின்றார். ஆகவே அல்லாஹ்வை நினைவு கூறுவதை விட்டும் விலகி எவர்களின் இதயங்கள் இறுகி கடினமாகிவிட்டனவோ அவர்களுக்கு கேடுதான். அவர்கள் பகிரங்கமான வழிகேட்டில் தான் இருக்கின்றனர். அல்லாஹு நஸ்ஸல அஹ்ஸனல் ஹதீஸி கிதாபம் முத்தஷாபிஹம் மசானிய தக்ஷஇரு மின்ஹு ஜுலூதுல் லஸீன யக்ஷௌன ரப்பஹும் ثم تلين جلودهم وقلوبهم إلى ذكر الله ذلك هدى الله يهدي به من يشاء ومن يضلل الله فما له من هاد. அல்லாஹ் மிக்க அழகான செய்தியை வேதமாகிய குர்ஆனாகிய அல்லாஹ் மிக்க அழகான செய்தியை வேதமாக குர்ஆனாக இறக்கி இருக்கின்றான். இதிலுள்ள வசனங்கள் ஒன்றுக்கொன்று முரண்பாடில்லாமல் ஒன்றை மற்றொன்று ஒத்ததாக திரும்ப திரும்ப கூறப்படுவதாக உள்ளன. தங்கள் இரட்சகனுக்கு பயப்படுகின்றார்களே, அத்தகையோரின் தோள்களின் உரோமங்கள் அதை கேட்ட மாத்திரத்தில் சிலிர்த்து விடுகின்றன. பின்னர் அவர்களுடைய தோள்களும் இதயங்களும் அல்லாஹ்வை நினைவு கூறுவதின் பால் இலகுகின்றன. அதுவே அல்லாஹ்வுடைய நேர்வழியாகும். தான் நாடியவர்களை அவன் இதன் மூலம் நேர்வழியில் செலுத்துகின்றான். எவரை அல்லாஹ் தவறான வழியில் விட்டுவிட்டானோ அவரை நேர்வழியில் செலுத்தக்கூடியவன் ஒருவனும் இல்லை.
Sadaqallahul azim. Bismillahirrahmanirrahim. සල්ලෝබාදාගේ අල්ලාහ් තාලාගේ නාමයෙන් ආරම්භ කරනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. ඔබට සිතත් ශාන්තියත් ප්‍රාර්ථනා කරමින් අද ඔබත් සමග එක්වන්නේ ශහරුල් රමලාන් ඉෆ්තාර් විශේෂ වැඩසටහන සමග. අද අපිට ඉතාමත්ම සුවිශේෂ කාලවකවානුකයි අපි මේ දවස්වල ජීවත් වෙමින් සිටින්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මුස්ලිම් වරුන් රමලාන් උපවාසයේ නිලන කාලවකවානුකයි අපි මේ ඉන්නේ. ඒ නිසා අපි කල්පනා කරා අද වැඩසටහන තුලින් රමලාන් මාසයේ පිළිබඳව, එහි වැදගත්කම් පිළිබඳව, එහි තියෙන සුවිශේෂතාවයන් පිළිබඳව කතා බහ කරන්නට. ඒ සඳහා අප මේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මැදිරියට එකතු කරගත්තා ඉතාමත්ම සුවිශේෂ පුද්ගලයෙක්ව. ඔහු එම්.ආර්. අසාඩ් ඉස්ලාමීය ශිෂ්‍යාචාර්ය, ඒ වගේම දේශපාලන විද්‍යාව පිළිබඳව කතිකාචාර්යතුමෙක්. අස්සලාමු අලයිකුම් අසාඩ් මැතිතුමනි. වලයිකුම් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්. අපි එනම් කෙලින්ම වැඩසටහනට යොමු වෙමු. මම ඉතාමත් මුලින්ම අහන්න කැමති මේ උපවාසය පිළිබඳව ඉතිහාසය ගැන මතක් කරොත් මේ ඉතිහාසයක් තියෙනවද? මේ ඉතිහාසය කොහොමද පටන් ගත්තේ? ඒ පිළිබඳව යමක් කිව්වොත් අපි. අසන්න ඔබ සියලු දෙනාටම ඉස්ලාමීය සුබ පැතුම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්. ඇත්තටම අද සාකච්ඡාවට ඉතාම සුදුසු ප්‍රවේශයක් ලබා දුන්නා. අපි සාකච්ඡා කරන්නේ උපවාසය. දැන් ඔබතුමා ඇහුවා උපවාසයේ ඉතිහාසයක් තියෙනවද කියලා. ඇත්ත වශයෙන්ම අපි හැමදෙනාම දැනගන්න ඕනේ මේ උපවාස ශීලය කියලා කියන්නේ නබිවරුන්ගේ අවසාන වශයෙන් පහළ වූ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පහළ වුණා නෙමෙයි මුලින්ම. ඒ ඉතිහාසය අපි හොයලා බලනකොට ආදම් අලයිහිස්සලාම් තුමාට පස්සේ පහළ වුණු දෙවෙනි නබිවරු නූහ් අලයිහිස්සලාම්. නූහ් අලයිහිස්සලාම් තුමාගේ කාලේ ඉඳලම අපේ කාලේ දක්වාම උපවාසය කියන එක යම් යම් ක්‍රමවලින් පැවතගෙන ආවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු සකරියා අලයිහිස්සලාම්. ඔහු උපවාසය රැක්කේ කොහොමද කිව්වොත් නිහඬව අංග චලන වලින් තමයි ඒ කාලේ තිබුණේ. කියන්නේ කාලෙන් කාලෙට එක එක නබිවරුන්ගේ එක ජන සමාජයන්ට උපවාසය කියන එක තිබුණා. නමුත් අද අපි රකින්න උපවාසය හා සමාන නොවන විදියට වෙනත් ආකාර දැන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා ආදම්ගේ දරුවන් රකින්න උපවාසයෙන් හොඳම උපවාසය, වැදගත්ම සුවිශේෂී උපවාසය දාවුද් අලයිහිස්සලාම් තුමාණන්ගේ උපවාසය. මොකද එතුමා දවසක් කර දවසක් උපවාසය රැක්කා. තමන්ගේ ජීවිත කාලය පුරාවම. එතකොට ඔබ තේරෙනවා ඇති ඉතිහාසයක් තියෙනවා කියන එක. ඒ පෙර නබිවරුන්ගේ ජන සමාජයටත් මෙන්න මේ උපවාසය අනිවාර්ය කරලා තිබුණා. ඒ වගේම මරියම් තුමිය ඊසා අලයිහිස්සලාම් තුමාගේ මව මරියම් තුමිය එතුමියත් උපවාසය රැක්කා. ඒ වගේ වෙනත් නබිවරුන්ගේ නියෝජනය කරපු ජනතාවට ජන සමාජයන් වලට මෙන්න මේ උපවාසය අනිවාර්ය කරලා තියෙනවා. නමුත් දැන් නැවතත් මම කියන්න ඕනේ දැන් මේ උපවාසය වර්තමානයේ අපි රකින්න උපවාස ක්‍රමයක් තියෙන ඉෆ්තාර් සහර් කියන ක්‍රම මෙන්න මේවා හා සමාන නොවන විදියට මෙන්න මේ උපවාසයේ ඉතිහාසයක් තියෙනවා කියන එක. වත්මන් උපවාසය පටන් ගත්තේ කොයි කාලවක? ඇත්ත වශයෙන්ම හොඳයි. ඒ කියන්නේ දැන් අපේ කාලේ උපවාසය අපි කරමු විශේෂයෙන් නබිවරුන්ගේ අවසාන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ගේ කාලේ එතුමාණන් කුඩා කාලේ ජාහිලියා කාලේ ඉති ජාහිලියා කාලේ කියලා නබිතුමා උපන් කාලේ ඒ කාලේත් උපවාසය රැක්කා. ඒ සුන්නත් උපවාසයන්, වෛකල්පිත උපවාසයන්. හරි අනිවාර්ය නොවන උපවාසයන්. නමුත් අද අපි කියන මේ රමලාන් උපවාස ශීලය කියන එක ආරම්භ වුණේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපි දන්නවා ඉජිරත් ගමන. නබිතුමාණන් මක්කාව සිට මදීනාවට එතුමාණන්ගේ වයස අවුරුදු 53 දී සංක්‍රමණය කරනවා. ඒ සංක්‍රමණය කරලා හරියට අවුරුදු දෙකකින්, ඒ කියන්නේ ඉජිරි වර්ෂ දෙකේ. ඉජිරි වර්ෂ දෙකේදී තමයි මෙන්න මේ අනිවාර්ය උපවාස ශීලය අපිට අනිවාර්ය වෙන අල්ලාහ් තාලා විසින් අනිවාර්ය කර ලැබුවේ. එතකොට නබිතුමා කුඩා කාලේත් උපවාසය රැක්කා. නමුත් අනිවාර්ය උපවාසය හරි දැන් අපි රකින්න උපවාසයේ පිහිටීම සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් බිහිවීම සිද්ධ වෙන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මක්කාවේ මදීනාවට ඇවිල්ලා අවුරුදු දෙකකට පස්සේ ඉජිරි දෙකේදී. මේ පිළිබඳව කුර්ආනයේ සඳහන් වෙන්නේ කොයි ආකාරයටද? ඇත්ත වශයෙන්ම ඒ නිසා තමයි අපි මේකට උනන්දුවක් දෙන්නේ. මොකද හේතුව පරිශුද්ධ අල් කුර්ආනයේ කියනවා දෙවෙනි සූරාවේ සූරතුල් බකරාවේ 185 වන වාක්‍ය අල්ලාහ් තාලා කියනවා ඔබට පෙර සිටි අය කෙරෙහි. ඒ කියන්නේ අපිට කලින් නබිවරු නබිවරුන්ට ජන සමාජයේ ඔබට පෙර සිටි අය කෙරෙහි උපවාස ශීලය අනිවාර්ය කළාසේම ඔබ කෙරෙහිද උපවාසය අනිවාර්ය කර ඇත.
දැන් ඔබතුමා අහපු විදියට අපිට පෙර ජන සමාජයන්ට උපවාසය අනිවාර්ය වෙලා තිබුණා. ඒ කියන්නේ අපේ ක්‍රමයට නැතිව වෙන වෙන ක්‍රම වලින්. පරිශුද්ධ අල් කුර්ආනයේ මෙන්න මේ කුර්ආන් වාක්‍යයට අනුව අපිට පෙර සිටි අයට උපවාසය අනිවාර්ය කළා වගේ අපිට උපවාසය අනිවාර්ය කරලා තියෙනවා. ඒ නිසා ලාල්ලකුම් තත්තකූන් කියලා අල්ලාහ් තාලා කුර්ආනයේ කියනවා. සූරතුල් බකරාවේ 286ක් තියෙන වාක්‍ය. ඒ 286න් යම් යම් අවස්ථාවලදී ස්ථාන 39ක ලාල්ලකුම් තත්තකූන් කියන්නේ අල්ලාහ් තාලාට සැබෑ භක්තිවන්තයින් වීම සඳහා ඔබ කෙරෙහි උපවාසය අනිවාර්ය කර ඇත. එතකොට අපිට මේ අපි රකින්න උපවාසය අනිවාර්යයි. මුස්ලිම් කෙනෙකුට මොනවද තියෙන අනිවාර්ය යුතුයකම් වගකීම් ඒකෙන් තවත් වැදගත් ප්‍රධාන වගකීමක් තමයි මෙන්න මේ උපවාස ශීලය. ඒතර අල්ලාහ් තාලා කුර්ආනයේ උපවාසය අනිවාර්ය කරලා ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියන උපවාසය කියන එකේ පරමාර්ථය නොකා නොබී සිටීම. Tamanගේ භාර්යාව සමග ලිංගික වැසිරීම ඒ යම්කිසි කාල සීමාවක් තුල නොයදී සිටීම නොකා නොබී සිටීම. ඊට පස්සේ යම් කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තුළ අපිට හරාම් වෙච්ච දේවල්. ඒ කියන්නේ අපිට තහනම වෙච්ච දේවල් අපිට අනුභව කරන්න අනිත් වැඩ කටයුතු කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔබ ඉතිහාසය පිළිබඳව යම් අවබෝධයක් අපිට ලබා දුන්නා. ඉතාමත් බොහොම ස්තුතියි. බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා. මේ උපවාසයේ තියෙන වැදගත්කම මොකද්ද මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය? අපිට ලබා ගත යුතු ප්‍රයෝජන පිළිබඳව අපි කතා කරුත් කොහොමද? ඇත්ත වශයෙන්ම උපවාසය කියලා කියන්නේ දැන් අපිට දන්නවා ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරු වගකීම් පහක් ඉෂ්ට සිද්ධ කරනවා. එකක් කලීමා. ඒ කියන්නේ එකම දෙවියන් ලෙස අල්ලාහ් තාලාව විශ්වාස කිරීම. ඊට පස්සේ ඔහුට මොකද්ද සලාතය අනිවාර්ය වෙනවා. හරි සලාතය අනිවාර්ය. ඊට පස්සේ ඒ වගේ වගකීම් අපිට තියෙනවා zakat කියන. ඒ වගේම උපවාසය හජ්ජිටු කිරීම. මෙන්න මේකේ ඊටාම වැදගත් තවත් එක වගකීමක් තමයි උපවාසය. මොකද සලාතය කියන එක කාලය හා සම්බන්ධ. zakat කියන එක ධනය හා සම්බන්ධ. හජ් කටයුත්ත කාර්යය කියලා කියන්නේ යම් අපි මක්කාවට ගිහිල්ලා වන්දනාමාන කටයුතු ඒ සම්බන්ධ. නමුත් උපවාසය කියන එක අපේ ආහාර පාන සම්බන්ධයෙන් අපේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ලිංගික ජීවිතය මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි මේ උපවාසය සම්බන්ධය. ඒතකොට ඒ කාලය කියන්නේ විශාල පුහුණුවක් ලබන කාලය. ඒතර මේකේ තියෙන විශේෂත්වය මම අර කලින් කිව්වා වගේ දෙවෙනි සූරාවේ පරිච්ඡේදයේ සූරතුල් බකරාවේ 286ක් වාක්‍ය තියෙන. ඒකෙන් 39 ස්ථානයක අල්ලාහ් තාලා කියන ලාල්ලකුඳ අල්ලාහ් තාලාට භක්තිවන්තයින් වීම සඳහා. එතකොට මේකේ එක පරමාර්ථයක් තමයි මොකද්ද? සැබෑ ලෙසම උපවාස ශීලය රැකීම අල්ලාහගේ අනිෂ්ට කිරීම. සැබෑ ලෙස අල්ලාහ් තාලාගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස ලබා ගැනීම සඳහා අල්ලාහ් තාලාගේ අනට කීකරු වීම. අල්ලාහ් තාලාගේ අනට අවනත වීම. ඒතකොට ඔහු සැබෑ මුස්ලිම් වරයෙක් ඇටියට ඔහුපත් වෙන්නේ. ඊට අමතරව අපිට අපි සෞඛ්‍යමය පැත්තෙන් ගත්තොත් එහෙම. මම එතන එන්න කලින් මට අවස්ථාවක් දෙන්න. අල්ලාහ් තාලා කුර්ආනයේ කියනවා වගේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා දැන් ස්වර්ගය කියන එක ඇතුළට ප්‍රවේශ වෙන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කිව්වා දොරටු 8ක් තියෙනවා. බාබ් කියලා. බාබුල් සලාත් සලාතය කරන ඒ දොරටුවෙන් ස්වර්ගයට ඇතුළු වෙනවා. බාබුල් zakat දුන්න කට්ටිය. ඒ වගේ බාබුල් සවුම්. ඒ බාබුල් සවුම් කියන එක එක දොරටු වලට එක එක නම් තියෙනවා. ඒ උපවාසය මේ ලෝකේ නිසි ලෙස උපවාසය රැකපු අය රයියාන් නැමැති ස්වර්ගයට ඇතුළු වෙන ඒ දොරටුවෙන්. එතකොට දැන් ඒ විදියට අපි උපවාසය සමරනවා නැත්නම් උපවාසය රකින්නවා නම් ඒ උපවාස කාලය තුල අපි මොන වගේ දේවල් වල ඈත් වෙලා ඉන්න ඕනද ලං කර ගන්න ඕනද මොනවද මේ දේවල් කරන්න ඕන ඒ ආගමික වතාවන් ඉෂ්ට කරන්න ඒ තුලින් අපිට ඉස්සෙල්ලාම ලැබෙන සෞඛ්‍යම වටිනාකම මොකක්ද කිව්වොත් සිතට ලැබෙන තියෙන මානසික සුවය. අද මිනිසා ලෝකයේ පුරාම ගත්තොත් මානසික සුවයක් නැතිව මානසික ආතතිය වගේ දේවල් නිසා මිනිස් සමාජයේ මිනිස් පරපුරම අද විශාල අර්බුදයකට පත් වෙලා. ඒ වෛද්‍යවරුන් හමු වෙනවා විවිධ බෙහෙත් ප්‍රතිකාර ලබා ගන්නවා. මෙන්න එතකොට මානසික වශයෙන් විශාල අපිට යම්කිසි සහනයක් පිහිටක් උපවාස මොකද ඔහු උපවාස කාලය තුල දකින්නේ මුස්ලිම් කෙනෙක් උපවාසය රකින්නකොට ඔහුගේ සියලුම බාහිර ක්‍රියාකාරකම් ඔහුගේ ශරීරයට ලැබෙන්න ඕන දේවල් ශරීරයෙන් බාහිරව ඔහු කටයුතු කරන ඉතාම සැහැල්ලුවෙන් අල්ලාහ් තාලාට බියෙන් සැහැල්ලුවෙන් කටයුතු කරන ඉස්සල්ලාම ලැබෙන මානසික සුවය ඒක. යම්කිසි සංයමයක් ඔහු අනිවාර්යයෙන්ම. මොකද ඒ තුලින් ලැබෙන සංයමය පුහුණුව
තුලින් ඔහුගේ එදිනෙදා අනෙකුත් කටයුතු වල ආතතියකින් තොරව ඔහුගේ ජීවිතය ගත කරන්න පුළුවන් අවස්ථාවක් මේ උපවාසය තුලින් ලැබෙනවා. ඒ වගේම මම හිතනවා මේ දවස් ඉතාමත්ම අධික උෂ්ණත්වයේ තියෙන කාලයක්. ඒ කියන්නේ ඩොම්බි අල්ලනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් කොහොමද මේක අපි ඒක ඉෂ්ට සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්. මොකද මේ උපවාසය කියලා කියන්නේ අපිට අනුමත කරපු ආහාර අපේ සාමාන්‍ය ශීතකරණයේ තියෙනවා. ෆ්‍රිජ් එකේ තියෙනවා. කෑම බීම තියෙනවා. අපිට අනුමත අපේ භාර්යාව ඉන්නවා. ඒ උපවාස රකින්න කාල සීමාව තුළ අපි ඔක්කොම ඈත් වෙලා ඉන්නවා. මේක ඇත්ත වශයෙන්ම මිනිහෙකුට පුළුවන් දරන්න පුළුවන් කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. ආහාර දැක්කොත් අපි බීම දැක්කොත් අපි කොහොමද එතකොට ඔබ සඳහන් කළා වගේ මේ අධික උණුසුම තියෙන කාලගුණයක් තියෙන කාලයක අපි මේ උපවාසය රකින්න දිවා කාලයේ පුරාවම අලුයම 4:00 5 වෙනකොට අපි ආරම්භ කළොත් උපවාසය හවස 6:00 වෙනකන් අපි ඒ පැය 14ක් ඇතැම් රටවල පැය 21ක් ඇතැම් රටවල ඒ කාල සීමාව තුළ අවරට යනකම්ම ඉර බහිනකම්ම ඉර උදාවේ සිට ඉර අවරට යනකම්ම අපි මේ උපවාස සීලය රකින්නවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මනුෂ්‍ය බලයකින් කරන්න බෑ. දේවත්වයක් දේව බලයකින් තුන දිව්‍ය බලයකින් තුන තමයි. නිසා අල්ලාහ් තාලා පිළිබඳ තියෙන බිය භක්තිය නිසා අල්ලාහ් තාලාගේ ආශිර්වාදය තුන අපි මේ ඔක්කොම මැඩපවත්තන්න අල්ලාහ් තාලාගේ ශක්තිය බලය අපිට හැකියාව ලබා දීලා තියෙනවා. කොහොමත් මිසද යෝගී මම කැමති තවත් පැත්තකට අද මේ රමලාන් මාසය කියන්නේ කුර්ආනයේ පහළ වෙච්ච මාසය. ඒ පිළිබඳ අපි කෙටියෙන් කිව්වොත් ඇත්ත වශයෙන්ම රමලාන් මාසයේ තියෙන විශේෂත්වය දැන් රමලාන් උපවාසයේ රකින්න ඒ කාල සීමාව තුළ අපි නොකා නොබී ලිංගික සම්බන්ධකම් පවත්වන්න නැතුව අපි ඉන්නවනේ. ඉර උදා වෙසි අවරට යනකම් ඒ කාල සීමාවෙන් පස්සේ අපිට ඒ දේවල් අපිට ඉෂ්ට සිද්ධ කරන්න නිදාස ඉස්ලාම් දහම තුළ ලබා දීලා තියෙනවා. ඒට අමතරව මේ රමලාන් මාසය දැන් විශේෂයෙන් කියන්න ඕනේ දැන් ඉංග්‍රීසි සිංහල ලිත් ක්‍රමයක් කියලා තියෙනවානේ හින්දු ලිත් ක්‍රමය. ඒක මුස්ලිම් ලිත් ක්‍රමයට අනුව 9 වෙනි මාසය තමයි රමලාන් මාසය. ඒ රමලාන් මාසය අතිශය සුවිශේෂ වෙන්න හේතුව වැදගත් වෙනුව අල්ලාහ් තාලා කුර්ආනයේ කියන ශහර් රමලාන් උන්සිල ෆීල් කුර්ආන්. මේ කුර්ආනය පහළ වූ මාසය. හුදල් ලින්නාස් මනුෂ්‍ය වර්ගයාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා සර්ව බලධාරී අල්ලාහ් තාලා කුර්ආනය පහළ කරපු මාසය තමයි මෙන්න මේ රමලාන් මාසය. ඒතර ඔබ ඇහුවා වගේ මේ රමලාන් මාසේ සුවිශේෂ වෙන්න ප්‍රධානතම හේතුව මෙන්න මේ කුර්ආනය ප්‍රදර්භවය වීම නැත්නම් පහළ වීම කියන එක. එතකොට රමලාන් මාසේ අපි ලෛලතුල් කද්ර් කියලා රාත්‍රිය සමරනවා අවසාන 10 ඔත්තේ දින. 21, 23, 25, 27, 29. මෙන්න මේ දිනවල එක දිනයක් තමයි මේ කුර්ආනය පහළ වුණේ. ඒ නිසා කුර්ආනය කියන්නේ මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම. සර්ව බලධාරී අල්ලාහ් තාලා මිනිසාව නිර්මාණය උතුම්ම නිර්මාණයට මිනිසාව නිර්මාණය කරලා මිනිසාගේ ස්වර්ගයට යෑම සඳහා නිරේන් මුක්ත ආරක්ෂා වීම සඳහා නිවැරදි මාර්ගයට කුර්ආනය තුලින් මාර්ගෝපදේශයෙන් ලබා දීලා තියෙනවා. අපි වහා ඊටමත් කෙටියෙන් කතා කරනවා නම් මේ රමලාන් මාසයේ අපි ලැබිච්ච පුහුණුව කොහොමද පස්සේ ගෙන යන්නේ? ඔන්න මේක තමයි ඊටාම වැදගත් ප්‍රශ්නේ. මොකද හේතුව අපි දින 29 ද ඉංග්‍රීසි කැලෙන්ඩර් සිස්ටම් නැත්නම් දින දර්ශනයට අනුව දින 30 31. මුස්ලිම් දින දර්ශනය අනුව ඒක දින 29 30කින් ඉවර වෙනවා. 29 හෝ 30. එතකොට මෙන්න මේ පුරා මාසයක් අපි විශාල පුහුණුවක් ලබනවා. ඒ උපවාසය තුලින් ලබනවා අපි පන්නරයක් ආభాසයක් ලබනවා. ඒ පන්නරේ ලැබූ ආభాසය පන්නරේ පුහුණුව ඒ මාසෙට රමලාන් මාසෙට පමණක් සීමා නොකොට හරි මොන දේවල් වල අපි ආසාවක් තිබුණා ඒ ආසාවන් ඔක්කොම අපි අල්ලාහ් වෙනුවෙන් මැඩපවත්ත ගන්නවා. ඒ ලබාගත් පුහුණුව අනෙකුත් 11 මාසයක්ම අපි හරියට ක්‍රියාවට නංවනවා නම් තමයි ඒ රමලාන් මාසයේ නිසි ලෙස උපවාසය රැකපු පුද්ගලයාගේ ලක්ෂණයක් වෙන්නේ. අපි තාමත්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අසාද් මැතිතුමන්ට විශේෂයෙන්ම ඔහු ඉස්ලාමයේ ශිෂ්ටාචාරය ඒ වගේම දේශපාලන විද්‍යාව පිළිබඳව කතිකාචාර්යතුමන් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මේම ශහරුල් රමලාන් ඉෆ්තාර් විශේෂ වැඩසටහන සමග තවත් දවසක තවත් බොහෝ දේවල් කතා කරන්නට ආයිමත් හමු වෙන පැතුමෙන් අදට අපි සමුගන්නවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. වලයිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතුහු. சூரியனானது 4.5 பில்லியன் வருடங்களுக்கு முன்னர் நமது பால்வீதியில் அடர்த்தியான புகை போன்ற வாயுக்களால் கொழுந்து விட்டெறியும் நட்சத்திரமாக உருவாகியது.
விஞ்ஞானிகள் நமது சூரியனை இந்த சூரிய மண்டலத்தின் இருதயமாக கருதுகிறார்கள். இன்னும் சூரியன் அதன் மையத்தில் நடைபெறும் தெர்மோ நியூக்ளியர் ஃபியூசன் எரிப்பு செயற்பாட்டின் காரணமாக வெளிச்சத்தையும் வெப்பத்தையும் வெளிவிடுகின்றது. இதற்கு எரிபொருளாக சூரியனானது ஹைட்ரஜன் அணுக்களை பயன்படுத்துகிறது. இந்த செயற்பாடானது சூரியன் பிறந்ததிலிருந்தே தொடர்ச்சியாக நடைபெற்று கொண்டிருக்கின்றது. மேலும் சூரியனை பற்றி விஞ்ஞானிகள் கூறுகையில் சூரியனானது நிலைத்திருக்கக்கூடியது அல்ல, அதற்கும் இறப்பு உள்ளது. அதாவது நாம் முன்னரே கூறியது போல சூரியனானது உயிர்ப்புள்ளதாக இருக்க அது ஹைட்ரஜன் அணுக்களை எரிபொருளாக பயன்படுத்தி அதனை எரிப்பதன் மூலம் சக்தியை வெளிவிட வேண்டும். ஆனால் இன்னும் 6.5 பில்லியன் வருடங்களில் சூரியனின் எரிபொருளான ஹைட்ரஜன் முற்றாக தீர்ந்துவிடும். இதனால் சூரியனானது ரெட் ஜெயண்ட் எனும் இராட்சத உருவத்தை எடுத்து பின்னர் வெள்ளைக்குள்ளன் உருவம் பெற்று இறந்துவிடும். இதன் காரணமாக புவியில் உள்ள அனைத்து உயிரினங்களும் அழிவதோடு எமது சூரிய மண்டலமும் அழிந்துவிடும் என விஞ்ஞானிகள் கூறுகிறார்கள். இந்த 20ஆம் நூற்றாண்டின் நவீன விஞ்ஞானத்தை அல் குர்ஆன் ஒரே ஒரு வரியில் கூறுகின்றது. சுபஹானல்லாஹ். تجري لمستقر لها ذلك تقدير العزيز العليم. இன்னும் அவர்களுக்கு அத்தாட்சி சூரியன் தன் வரையறைக்குள்ளது சென்று கொண்டிருக்கிறது. இது யாவரையும் மிகைத்தோனும் யாவற்றையும் நன்கறிந்தோனும் ஆகிய இறைவன் விதித்ததாகும். இந்த வசனத்தில் பயன்படுத்தப்பட்டுள்ள அரபி வார்த்தையானது முஸ்தகர் ஆகும். இதன் அர்த்தம் குறிப்பிட்ட ஒரு இடம் அல்லது ஒரு குறிப்பிட்ட காலமாகும். எனவே அல் குர்ஆன் கூறுகின்றது, சூரியனானது ஒரு குறிப்பிட்ட இடத்தை நோக்கி ஒரு குறிப்பிட்ட காலகட்டத்திற்குள் பயணிக்கின்றது என்று. சாதாரணமாக சூரியனின் முடிவு வந்து கொண்டிருக்கின்றது என அல் குர்ஆன் தெளிவாக கூறுகின்றது.